ඔය ඇත්තටම සාමාන්‍යයෙන් දියවැඩියාව හැදුන ගමන්ම ආහාර ඒ කියන්නේ Tamanට හැදිලා කියලා ඒ කියන්නේ සීනි උදේට චෙක් කළාම 85 90 91 92 වෙන වගේ වෙනකොට ආහාර පාලනය කළොත් සාමාන්‍ය මට්ටමින් තියාගන්න පුළුවන්. නමුත් මේක ජීවිත කාලෙම මේ වැඩේ කරන්න බෑ. ඒ මොකද රෝගියා දන්නේ නැහැ උදේට සීනි චෙක් කළා විතරනේ ගොඩක් අය බලන්නේ. එහෙම බලලා කවදාවත් මේ රෝගයට නිසි විසඳුමක් හොයාගන්න බෑ. කෑම කාලා පැය දෙකෙනුත් සීනි චෙක් කරලා බලන්න ඕන තමන් ඇඟේ කොච්චර සීනි ප්‍රමාණයක් තියෙනවද කියලා. කාලා පැය දෙකෙන් චෙක් කරුවාම 100ට 120ට වගේ තියෙනවා නම් පොඩ්ඩක්වත් බිය විය යුතු නෑ. 140ට වැඩි නම් ඉතා බිය විය යුතුයි. මොකද ඒ කියන්නේ ඇඟ ඇතුලේ මේක දරුණු විදිහට මේ රෝගය ටික ක්‍රමක්‍රමයෙන් තමන්ගේ ඇඟ ඇතුලේ වැඩි වෙනවා. එතකොට ඒක නිසා මම නම් කියන්නේ තමන්ට සීනි දියවැඩියාව හැදිලා කියලා අවබෝධයක් ආවේ ගමන්ම ගිහිල්ලා වහාම ඒ ගැන පරීක්ෂණයක් කරලා තමන්ට දියවැඩියාව හැදිලාද නැද්ද කියන එක ඉස්සෙල්ලම හොයාගන්න ඕනේ. හොයාගෙන ඉවරලා ඒකට නිසි විදිහට ප්‍රතිකාරයක් කරලා සුව කර ගැනීම තමයි ඊටාත්ම හොඳ. ඒ මොකද ඕක ඇඟේ තියාගෙන දුක් විඳ මට දියවැඩියාව තියෙනවා කියකේ හිත ඉන්නවට වැඩිය ඒ රෝගේ ඇඟෙන් අයින් කරලා දාලා සාමාන්‍ය සරල විදිහට ආහාරයේ රටාවට හුරු වුණොතින් ඒකෙන් හැමදාටම ජීවත් වෙන්න පුළුවන් කිසිම අතුරු ආබාධයක් නැතුව.